ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා පිරමිඩ ආකාරයේ තැන්පතු කරන ආයතන 25ක් සම්බන්ධයෙන් එම ආයතන 25ම මේ වන විට තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඇත්තටම සතුටු වෙනවා. හැබැයි අපි කියන කාරණාව තමයි මෙන්න මේ කියන ආයතන අද දවසේදී තහනම් වෙන්න තිබිච්ච ආයතන නෙමෙයි. මේ ආයතන මීට වසර සමහර ආයතන තියෙනවා වසර 4කට 5කට පමණ පෙර ආතුව තමන්ගේ ඔපරේෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ මුදල් එකතු කරලා තියෙනවා. මෙහෙම එකතු කරලා කෝටි 1000 සීමාවට ඇවිල්ලා ඒ ආවට පස්සේ මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ accounts freeze කරලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව මගින්. මේ අවස්ථාව වන විට ඒ ආයතන තහනම් කරලා තියෙනවා නම් ඒ කියන්නේ ව්‍යාපාර ගනුදෙනු උනාට පස්සේ තමයි තහනම් කරලා තියෙන්නේ. හැබැයි මේ අවස්ථාවේ තහනම් කිරීම තුලින් මහ ජනතාවට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රෝකයා කියන ආයතනේ ඒ වගේම තව කුරුණෑගල ප්‍රදේශයේ පාදක කරගෙන සිදුවෙච්ච ඒ ව්‍යාපාරයක් ඒ වගේම ටියන්ස් බෙස් ලයිෆ් කියුනෙට් මෙන්න මේ ආයතන ඒ වගේම ඔන්මැක්ස් ඩීටී මෙවැනි ආයතනවල මේ වන විට මිනිස්සු මුදල් දාලා ඉවරයි. ඉතින් මේ මුදල් නැවත මේ මිනිස්සුන්ට ජනතාවට ලබා දීමේ ක්‍රමයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙම හදන්න ඕනේ. කිසිම අවස්ථාවක අපි දැකලා නැහැ මේ විදිහේ තහනම් කරන ව්‍යාපාරවලට අයිතිව තිබූ මහජනතාවගේ මුදල් නැවත මහජනතාවට ලබා දෙන්න. ඉතින් මිනිස්සු අවුරුදු ගණන් නඩු කියලා මහ බැංකුව පස්සේ ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පස්සේ ගිහිල්ලා නොයෙකුත් ආකාරයේ අගතියටපත් වෙලා සමහරු මේ මුදල් ලබා ගැනීමට නොහැකිව මැරිලා යනවා. එවැනි බොහෝ දෙනෙක් ගැන මම පෞද්ගලිකව දන්නවා. මොකද මේ ආයතන වලින් වෙච්ච අගතියට සම්බන්ධයෙන් කටයුතු කරන ඒ සංගම් රාශියක කැඳවුම්කරුවෙක් හෝ උපදේශකවරයෙක් විදිහට මම කටයුතු කරන නිසා. ඉතින් මේක තමයි යථාර්ථයේ ස්වභාවය. ඒ වගේම තමයි වර්තමානයේ අනාවරණය කරන්න ඕනි තවත් කාරණාවක් තියෙනවා. මහ බැංකුවේ ලියාපදිංචි නොවිච්ච මූල්‍ය ආයතනයක් තියෙනවා. රුහුණු ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන ආයතනය. මෙන්න මේ ආයතනයේ තවත් එක් වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වෙලා තිබ්බ සමාජ මාධ්‍ය මගින් ඒ වීඩියෝව නිකුත් කරලා තිබ්බා පහුගිය දින කීපයේ පුරාවටම. ඉතින් අපි මේ වීඩියෝ පොඩ්ඩක් නරඹලා බලමු. ඉතින් මේ කාන්තාවක් ගිහිල්ලා තමන්ගේ මේ මුදල ඉල්ලනවා රුහුණු ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතනයේ. එතකොට අපි කියන්නේ මහ බැංකුවේ ලියාපදිංචි නොවිච්ච තවත් මූල්‍ය ආයතන මේ වන විට කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මේ මූල්‍ය ආයතන වල තැන්පත් කරපු තැන්පත්කරුවන් මේ වන විට අනතුරේට භාජනය වෙලා තියෙනවා. අනතුරේ වැටිලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ දැන් වර්තමානයේ දැන් ඊළඟට ඇති වෙන්න යන කාරණාව තමයි මේ රුහුණු ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතනයේ තැන්පත් කරපු ඒ මුදල් තැන්පත්කරුවන්ට අහිමි වී යාමේ තර්ජනය. ඉතින් කරුණාකරලා අපි මහ බැංකුවට කියනවා මේ ආයතන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්න. අර කලින් ඔබ තහනම් කරපු ආයතනවල තැන්පත්කරුවන් අගතියටපත් වෙලා දැන් අවුරුදු 3-4ක් වෙනවා. හැබැයි මේ රුහුණු ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන ආයතනය මේ වර්තමානයේ පහුගිය සති දෙක තුන ඇතුළත තමයි මේ මුදල් තැන්පත් කළ කඩාවැටීමකට ලක් වෙලා තියෙන්නේ. කරුණාකරලා මේ සියලුම මුදල් නැවත මහ ජනතාවට ලබා දීමට කටයුතු කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ මාධ්‍යෙන් කරනවා. ඒ වගේම අගතියටපත් වෙලා ඉන්නවා නම් පාර්ශවයේ සියලුම පාර්ශව සිවිල් බුද්ධි පෙරමුණ ඒ සියලුම පාර්ශව වලට උදව් කිරීමට සූදානම් කියන එකත් මේ මොහොතේ අපි කියනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මේ දේශීය කෘෂිකර්මාන්තය මූලික කරගෙන ඒ බිහි වෙච්චි ප්ලාන්ටේෂන් ආයතන වලට මෙන්න මේ අර තහනම් පිරමිඩ ක්‍රම භාවිතා කරපු ඒ ආයතන ඈඳලා යම්කිසි මඩ ගැසීමේ ක්‍රියාවලියකුත් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අර කියපු ආයතන 25න් එකකවත් මේ ප්ලාන්ටේෂන් ආයතන නැහැ. මේ ප්ලාන්ටේෂන් කියන්නේ වෙනම කෘෂි ආයෝජනයක්. ඒක මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතුත් එක්ක පටලවාගෙන මේ සියලුම දෙනා අර වෙනත් මානයකට ගෙනියන්න බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. ඉතින් ඒක ඇත්තටම වැරදි කාරණයක් කියන එක අපි කියන්න කැමතියි. මේ තහනම් පිරමිඩ යෝජනා ක්‍රමය ඇතුලේ එක ප්ලාන්ටේෂන් එකක්වත් නැහැ. ඒ නීත්‍යානුකූල විදිහට ආයෝජන ආකාරයට කරගෙන යන ඒවා තමයි එතන තියෙන්නේ. ඒ සම්බන්ධයෙන්ුත් අවධානය මේ රටේ ජනතාව යොමු කරයි කියන බලාපොරොත්තු අපි ගාව තියෙනවා. අර වර්තමානයේ කඩාගෙන වැටෙන ආයතනයේ
මුදල් සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව ගන්න 7-5ක්වත් ඒ රටේ මේ tempatuකරුවන්ට අහිමි වෙන්න දෙන්නේ නැතුව මේ මුදල් ආරක්ෂා කරන්න කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේ කියා සිටිනවා. දැන් මේ අත්දැකීමෙන් අපි දන්නවා දැන් මේ හැමදාම මහ බැංකුව මේ ආයතන පවත්වාගෙන යනකොට කියන්නේ නැහැ මේ ආයතන මෙහෙමයි කියලා ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ජනතාව වැඩි වශයෙන් මුදල් තැන්පත් කරලා ඒකට තැන්පත් කරපු ප්‍රමාණය වැඩි වෙලා එතකොට ඒ වෙළඳ දැන්වීම වෙනකොටත් ඒ පිළිබඳ එස්කම් පියාගෙන ඉන්නවා. පත්තරවල යනවා ටීවී වල මේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා ඒ ආයතන සද්ද නොකර ඉඳලා ජනතාව උපරිම අමාරුවට සමම අසල් දුකන කත කරන්නේ. මේක අර ටික දැනගෙන කරන වැඩක්ද එහෙම නැත්නම් දැන් මේක මහ බැංකුව කියන්නේ හැම වෙලාවෙම මේ මහ බැංකුව සල්ලි උපයාගන්නේ එහෙම නැත්නම් සංචිත එකතු කරගන්නේ ඒගොල්ලන්ගේ විවිධ ක්‍රමවේද හරහා කියලා. මේක තමයි ක්‍රමවේදය. මිනිස්සු මුදල් තැන්පත් කරනකම් බලන් ඉන්නවා. තැන්පත් කළා එහි උච්චතම අවස්ථාවට ආවේ ගමන් මේ මහ බැංකුව දඩුවම් ගාලා කඩාපනිනවා ආයතනයට පැනලා සීල් තියලා ඔක්කොම ලෙජර් පොත් අරන් ගිහිල්ලා account එක freeze කරනවා. ආයේ මේ කපේකට මේ රටේ මිනිස්සුන්ට තැන්පත් කරුවන්ට මේ මුදල් ලබා ගැනීම බොරු. ඉතින් බැංකු නොවන මූල්‍ය අධීක්ෂණ කමිටුව කියලා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මේ කමිටුව දාලා මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටවන්නේ. මූල්‍ය බුද්ධි ඒකකයට ඒ අනතුරු මුල් අවස්ථාවේදීම වටහා ගැනීමේ අවකාශය තියෙන්න ඕනේ. ඒ මිනිස්සු පඩි ගන්නවා, ඒ මිනිස්සු වැඩ කරනවා, ඒ මිනිස්සු රිපෝට් ගහනවා. එතකොට මම අහන්නේ ඒගොල්ලෝ කොමා වෙනවද අවුරුදු 2ක් විතර මේ ජන රටේ මේ තැන්පත් කරුවන්ගේ මුදල් එකතු කරනකන් ඒගොල්ලෝ මොකද කරන්නේ? උච්චතම අවස්ථාවට ආවට පස්සේ තමයි මහ බැංකුවෙන් කඩම් පැනලා තහනම් කරලා දාන්නේ. එහෙම නෙමෙයි ඊට කලින් තහනම් කිරීම කරන්න මම ඒකයි කිව්වේ අර දැන් රුහුණු ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන ආයතනේ මේ ඊයේ පෙරේද වෙච්ච සිද්ධියක්. මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කළා නැහැ. ඒ වගේම තමයි දැන් හැම වෙලාවෙම මේ බැංකු පද්ධතිය පිළිබඳව මහ බැංකුව මහා පුරසාරම් යොදනවා. මේ මුදල් කඩා වැඩා ගැනීම එක්තරා යාන්ත්‍රණයේ කොටසක් තමයි මේ රටේ බැංකු පද්ධතිය කියන්නේ. මේ මහ බැංකුවේ කන්ට්‍රෝල් එකෙන් ගිලිහිච්ච ගමන් අර වැවිලි සමාගම් වලට දැන් මහ බැංකුව නිකන් බෝලයක් දානවා. මේ ඒගොල්ලොත් මේ මහ බැංකුව යටතේ නියාමනය වෙන්න ඕනි. අපි මහ බැංකුව වගේ කියන්නේ නැහැ. මම අහන්නේ වැවිලි සමාගම් වලට මහ බැංකුවේ වගේ කීම අවශ්‍යතාවයක් නැහැ. වැවිලි සමාගම් කියන්නේ මේ රටේ කුෂිකර්මාන්තය දිනු කරන සමාගම්. ඒවට ආයෝජන එකතු කළා මේ රටේ කුෂිකර්මාන්තය තමයි කුෂිකාර්මික ආර්ථිකයක් තිබ්බේ එදා ඉඳලා. ඉතින් ඒ ආයෝජන කරන්න හදනකොට මහ බැංකුව ඒකටත් බාල්දිය දාලා බලනවා. මේ අර වෙනම ක්‍රමයකට ක්‍රියාත්මක වෙන මාෆියා කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. ඉතින් අපිට පැහැදිලි මේ කාරණාව මොකද්ද කියන එක. ඉතින් ඒ විදිහට ක්‍රියා කරන්න ආවතින් අපි පහුගිය දවස්වල 1000ක් විතර අරගෙන මහ බැංකුව වැටලුවා. ඉදිරියේදී මේ වගේ වැටලීම් සුලභ වේවි මේ විදිහට තමන්ගේ වගකීම් පැහැර හිටියොත් ශ්‍රී ලංකා මහ බැංකුව